ගියා MK කොළඹ එකට. ඒක නම් තියෙන්නේ විවේකානන්ද රෝඩ් එකේ. ඒක අලුතින් හැරපු apartment එකක්. හැබැයි ඒගොල්ලන්ගේ ලස්සන රෙස්ටෝරන්ට් එකකුත් තියෙනවා. අපි ඒගොල්ලන්ගේ ගත්ත ඉෆ්තාර් ප්ලෑට් එකක්. මේ දවස්වල අපි මුස්ලිම් යාළුවන්ගේ ඉෆ්තාර් සෙලිබ්‍රේෂන්ස් තියෙනවනේ. ඉෆ්තාර් එක නම් තිබුණේ ටොපිකානා කියන රෙස්ටෝරන්ට් එකේ. හොටෙල් එක අලුතෙන් අරපු නිසා මාර පිරිවැල ඔක්කොම ලස්සනට ක්ලීන් එකට තිබුණා. AC එකත් නියමටම තිබුණා. ඒ වගේම ලස්සන ලයිටිං අරේන්ජ්මන්ට්ස් වගේක් දාලා තිබුණා. මම ඒ වගේ ලයිටිං සිස්ටම්ස් දැකලා නැහැ අනිත් රෙස්ටෝරන්ට්ස් වල. මේක අලුත් නිසා වෙන්නේ නැති. high tea platters කියවමින් හැමදාම අපි ගන්න එකම දේනේ. මේ පාර අපි හිතුවා පොඩි වෙනසක් කරන්න. ඒක නිසා අපි try කරා Middle Eastern platter එකක්. ඒකේ items එහෙම මාර විදියට වෙනස්. අයි මැදට අපිට කංජිත් හම්බුණා. කංජි වලට නම් මම එච්චර ලෝ කැමැත්තක් නැහැ. ඒක නිසා මම කංජි එකත් දුන්නා නිෂීට try කරන්න කියලා. අපි එක්දි කංජි ගන්න නිමිලා තිබුණේ. හැබැයි අපි ඒගොල්ලන්ට කිව්වා මේගොල්ලෝ මයික්‍රෝවේව් එකට දාලා හොඳට heat up කරලා දුන්නා. මොකද AC එකේ යටමයි අපේ flat එක තිබුණේ. ඉතින් එනකොට පොඩ්ඩක් කෑම ටිකක් පොඩ්ඩක් සීතල වෙලා. එයාලගේ බන් අයිටම්ස් හුඟක් වගේ රහයි. බන්දුත් හොඳ ෆ්‍රෙෂ් එකට තිබුණා. හැබැයි ඉතින් ටේස්ට් එක නම් සාමාන්‍යයෙන් ඇවරේජ් තමයි. ඒ මදියට අපිට මැංගෝ ලැසි එකක්, ෆලූඩ එකක් දෙක වගේ දීලා තිබුණා. ඒ දෙක නම් මාර රහයි. මං හිතන්නේ අලුතෙන් අරපු නිසා ගොඩාක්ම ඉම්ප්‍රූව් වෙන්න ඒරියාස් ටිකක් තියෙනවා. මං හිතනවා ඒගොල්ලන්ගේ ඒරියාස් ටික ඉක්මනට ඉම්ප්‍රූව් කරගනි කියලා. ඉතින් බලන්නකො අපි පොඩ්ඩක් ඩයිනින් කරන පාර්ට් එකකුත් දැම්ම වීඩියෝ එකට. ඉෆ්තාර් ප්ලෑට් එක මේ දවස්වල තියෙනවා. ඔයගොල්ලෝ යන්න කලින් අනිවාර්යයෙන්ම රිසර්වේෂන් එකක් දාන්න ඕන. පොඩ්ඩක් වේලාසලින් දාන්න. දවස් 3-4කට කලින්වත් දාන්න. දාලා පොඩි ඇඩ්වාන්ස් එකක් කරන්න ඕනේ. ඒ වගේම මේගොල්ලන්ගේ පොඩි අවුට්ඩෝර් ඒරියා එකකුත් තියෙනවා. ඒක පොඩි කියුට් ලිටල් ඒරියා එකක්. හැබැයි ඒක තමයි ලස්සනයි. මොකද මේ හොටෙල් එක අලුත් හොටෙල් එකක් නිසා. කොහොම තමයි අපේ සන්ඩේ ඉවරුනේ. ඕගොල්ලන්ගේ අයිඩියාස් රෙකමෙන්ඩේෂන් මොනවද තියෙනවා අපිට කියන්න. තව රිවිව් එකකින් අයිත් අපි හම්බෙමු.